කොහොමද යාලට? ඉතින් අපි මේ අරගෙන ආවේ අපි නූරේලිය ගියපු vlog එක. අනිකයි මායි එක්ක අපි දෙන්නගේ යාළුවෝ දෙන්නෙකුත් ගියා. ඉතින් අපි මේ trip එක යන්න පාන්දරින්ම පිටත් වුණා. අපිට ඕන උනේ අපේ ලොකේෂන් එකට උදෙන්ම යන්න. මම පුංචි කාලේ වගේම තාමත් ආසයි කොහේ හරි අපි යනකොට ජනේලෙ දෙපැත්තෙන් ලස්සන දේවල් ගොඩාක් බල බල යන්න. අපි දෙන්න ගොඩාක් ආසයි නුවරඑළියේ යන්න. ඉතින් මං කොච්චර දේවල් කිව්වත් මිනික හරි ආසාවෙන් ඒ හැමදේම අහගෙන යනවා. ඉතින් මගේ මේ මූණේ තියෙන හිනාවට හේතුව නම් මෙන්න මෙයා තමයි. මං ඉතින් කොයි වෙලේ මොන දේ කිව්වත් මගේ කච කචේ අහගෙන ඉන්න යාට ඕනි තරම් වෙලාව තියෙනවා. ඔන්න අපි යන ගමන් සීතලම සීතලේ තේ එකක් වන්න නතර කරා. මං කොච්චර කේක් හැදුවත් මං හරි මාසයි දකින කේක් කන්න. ඇයි කියන්න නම් දන්නේ නෑ, මට කේක් දැක්කොත් කන්නම හිතෙනවා. ඔන්න ඉතින් අපි තේ එකත් බොන ගමන් ඉස්සර දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා. ඉස්සර දේවල් ගැන කොච්චර දේවල් තියෙනවද ඉතින් කතා කරන්න. ලස්සන view point එක තියෙන්නේ නුවරඑළියට කිලෝමීටර් 2.5ක් විතර කලින්. මේ view point එකේ නම Eagles view point ශාන්තිපුර. එතන මාරම හුළඟක් තියෙන්නේ, ෆොටෝ එකක්වත් ගන්න හරිම අමාරුයි. ඉතින් පුදුම තරම් ලස්සනයි.
view point එකෙන් පිටත් වෙලා අපි ඊළඟට ගියේ උදේට කන්න. මෙන්න මෙතනින් තමයි අපි උදේට කන්න කියලා හිතාගෙන ගියේ. ඉතින් මගේ මැනිකයි යාගේ හොඳම යාළුවයි. අර හිටියේ යාගේ වයිෆ්. ඉතින් අපිට මේ වෙනකොට හොඳටම බඩගිනි වෙලා තමයි හිටියේ. අපි ඉක්මනට කෑම ඕඩර් කරා. ගොඩක් කාලෙකින් වගේ තමයි හම්බෙලා තියෙන්නේ. කතා කරනවා, කියවනවා ඉවරයක් නෑ ඉතින්. එයාට අහගෙන ඉන්න පුළුවන් ඉන්න හොඳයි. ඉතින් මෙතෙන්ට එන හැම කස්ටමර් කෙනෙක්ම මෙතන පුංචි මතක සටහනක් ඉතුරු කරලා යනවා. අපිත් අපේ මතක සටහනක් ඉතුරු කරලා යන්න ඕනි කියලා හිතලා අපිත් මේ විදිහට මතක සටහනක් එකතු කරා. අපිට කෑම එකේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. අපි ඕඩර් කරේ චිකන් කෑම එකක්. ඊට පස්සේ ඉතින් අපි කෑමත් කාලා අපේ ඊළඟ ලොකේෂන් එකට යන්න පිටත් වෙන්න තමයි මේ හදන්නේ. අපි මේ යන්නේ හොටන් ප්ලේස් වලට. ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් අපි හොටන් ප්ලේස් වලට යනකොට අපිට හම්බ වුණා අම්බේවිල ෆාම් එක. අපි ඉතින් ඇවිදගෙන යනකොට තමයි මෙන්න මේ ලස්සන දොළපාර හම්බ වුණේ. නිල් පාට වතුර පුදුම තරම් ලස්සනයි. පිරිසිදු වතුර පාරක් තමයි මේ යන්නේ. මේ ලස්සන දොළපාර දිහා බලාගෙන ඉන්නකොට නම් වෙලාව යනවා දැනෙන්නේ නැතිම තරම්. මම දැකපු දෙයක් තමයි මේ දොළපාරවල් වගේම මේ පරිසරය කිසිම තැනක කිසිම විදිහකින් අපිරිසිදු වෙලා තිබෙන්නේ නැහැ. මේ සුන්දරත්වය ආරක්ෂා කරන්න ඕනි නම් අපි හැමෝම මේ විදිහට හිතන්න ඕනි. ඇත්තටම අපිට මේ විදිහට ඇවිදගෙන යනකොට චුට්ටක්වත් මහන්සි දැනුන්නේ නැහැ. පායලා තිබුණට මේන සීතල සුළඟත් එක්ක මාරම සනීපයක් ඇඟට දැනෙනවා. මේ චුට්ටක්වත් මහන්සි නම් දැනුනේ නැහැ.
බඩගිනි වෙලා තමයි හිටියේ. හැබැයි දවල්ට නෙමෙයි අපි කෑවේ හවස. අපි කන්න නතර කරේ ගෙගරි පාවක් එක ළඟ තිබුණු කඩයක් ළඟ. අපි 4 දෙනාටම හොඳටම බඩගිනලා හිටපු නිසා අපි 4 දෙනාම හොඳට කෑවා. මට මතක විදිහට වෙලාව 4ට විතර තමයි තිබුණේ. ඒ වෙලාවෙත් මාරම සීතලක් තමයි තිබුණේ. සීතලේ අපි හොඳට බඩ පිරෙන්න කාලමේ පිටත් වෙන්න තමයි හදන්නේ. අපි ඊට පස්සේ ගියා ඩොමිනෝස් එකට. ඩොමිනෝස් එකට ගිහිල්ලා පීට්සා එකක් දාගත්තේ අපි නතර වෙන තැනට අරගෙන යන්න. මොකද ආපහු ගිහින් එන්න බෑ හිතුණු නිසා අපි මෙතනින් අරගෙන තමයි ගියේ. ඔන්න ඉතින් මැනිකයි එයාගේ යාළුවයි දෙන්න පීට්සා එකත් අරගෙන ආවා. අපේ ට්‍රිප් එක දවස් 2ක් නිසා වීඩියෝස් ගොඩක් තියෙනවා.